සුබදවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඕගොල්ලෝ අද එකතු වෙන්නේ අපි යෝචන්ගේ ජීවිත කතාව ගැන කරන වීඩියෝ සීරීස් එකේ නවපන වීඩියෝ එකත් සමග. කලින් වීඩියෝ එකේ ඕගොල්ලන්ට මතක ඇති පීක් මාෂල් නගරයේ මූ පවුල ඇතුළු තවත් මැරකල්ලි විසින් ෆෙන්ෂියන්ගේ ෆැන් පවුල සම්පූර්ණයෙන්ම ඝාතනය කරා. නමුත් ෆෙන්ෂියන්ගේ වාසනාවට යෝචන් ඔහුත් එක්ක හිටපු හින්දා ෆෙන්ෂියන්ට පුළුවන් වුණා යෝචන් සමග ඉක්මනින්ම පීක් මාෂල් නගරයෙන් පිට වෙලා තමන්ගේ ජීවිතය හතුරන්ගෙන් ගලවා ගන්න. මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු කතාවේ ඊළඟට මොකක්ද උනේ කියලා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරලා share කරන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එක බලන්න. මේ වෙලාවේ ෆෙන්සියන් ෂෝකෙන් කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. නමුත් පසුව යෝචෙන් උපදෙස් දෙනවා අඬන්න එපා කියලා. හැබැයි ඉන් ටික වේලාවක් යන්නත් කලින් යෝචන්ගේ උඩුකය ඇඳුම් පවා යදාමින් ඔහුගේ පපුවේ නහරයක් පිපිරෙනවා. ඒකම යෝචන් දුටුවා කොළපාට කුඩා බීජයක් ඔහුගේ පපුවේ එකතු වෙලා තමන්ගේ දවසී උරාගෙන වර්ධනය වෙනවා. මෙය මූ පවුලේ දව් සීඩ්ඩාට් එක. D ක්ලාස් දව් ටෙක්නික් එකක්. ඒ කියන්නේ අපිට පහර දීපු හතුරු දව්ෆෑන් මූ පවුලේ කෙනෙක්ද? ෆෙන්සියන් කිව්වා. මෙය ආපු ගමන් යෝචන්ගේ මුණ නම් කොළපාට වුණා. පසුව ඔහු තමන්ගේ දෝ ෆ්ලේම් එක භාවිතා කරලා මෙම බීජය ඉවත් කරන්න කිහිප විටක්ම උත්සාහ කරත් එයත් අසාර්ථක වුණා. කෙසේ හෝ ටික වේලාවකින් සංසුන් වුණාට පස්සේ තමයි ෆෙන්සියන්ට යෝචන් කියන්නේ කවුද කියලා හරියටම තේරුනේ. ඉතින් ෆෙන්සියන්ට හිතා ගන්නවත් බෑ පසුගිය දවස්වල ඔවුන්ව උදව් කරපු මාස්ටර් චෙන් කියන්නේ ඇත්තටම තමන්ටත් වඩා බාල කෙනෙක් කියලා. හැබැයි ඔහු ඊටත් වඩා පුදුම වුණ දේ තමයි මාස්ටර් චෙන්ට හැකියාවක් තියෙනවා දෝ වෑන් කෙනෙක්ගේ D ක්ලාස් ටෙක්නික් එකට උනත් මුහුණ දීලා තමන්ගේ ජීවිතය කලවා ගන්න. නමුත් ෆෙන්සියන්ට ඔහුගේ පවුල විනාශ වුණ ගැන පිළිගන්න බෑ. ඒක නිසා ආපහු ඔහු ෆෙම් මන්දිරයට යන්න තීරණය කරනවා. ඔයා කොහෙද යන්නේ? යෝචෙන් ඇහුවා. ෆෙම් පවුලේ ශිෂ්‍යයන් ජීවත් වෙන්නෙත් එකට මැරෙන්නෙත් එකට. ෆෙන්සියන් කිව්වා. ඒත් ඔවත් මැරුණොත් කවුද ෆෙම් පවුලේ විනාශයට පලිය ගන්නේ? යෝචෙන් ආයෙමත් ඇහුවා. ඉතින් යෝචන්ගේ මේ ප්‍රකාශයත් සමග ෆෙන්සියන්ගේ මුහුණේ ඉරියව් තරමක් සංකීර්ණ වුණා. කොහොම හරි මේ වෙද්දී යෝචන්ගේ තත්ත්වය තරමක් බරපතල වෙලා තිබුණේ. ඒක නිසා ෆෙන්සියන් තීරණය කරනවා යෝචන් එක්ක දිගටම ඉන්න. ඒ අනුව මොවුන් දෙදෙනා මාස භාගයක් විතර කැලේ තුල ගත කරනවා. ඒ කාලේ ඇතුළත ෆෙන්සියන් දැනගන්නවා යෝචන් කියන්නේ ඇත්තටම කවුද කියලා සහ ඇයි ඔහු තමන්ගේ ෆෙන් පවුලට උපකාර කරේ කියලා. ඒ වගේම යෝචන්ගේ ඇත්තම කතාව අහපුවාම නම් ෆෙන්සියන්ටත් ගොඩක් පුදුමයි. පසුව මොවුන් දෙදෙනා තවත් මාස භාගයක් විතර කැලේ තුල ගත කරනවා. මේ කාලේ ඇතුළත යෝචෙන් වයිටා බෙහෙත්‍රාව්‍ය එකතු කරලා ඔහුගේ ඖෂධ ස්නානය සිදු කරනවා. ඒ වගේම යෝචෙන් ෆෙන්සියන්ටත් ඉඩ දෙනවා ඔහුත් සමග ඖෂධ ස්නානය සිදු කරන්න. යෝචෙන්ගේ මුතුන් මිත්තෙක් ඉන්නවා යෝවංශයේ පුරාණ ස්මාරකය තුළ තමන්ගේ නම සඳහන් කරපු. ඒ අනුව එම මුතුන් මිත්තාගෙන් ලැබුණු දැනුම අනුව තමයි යෝචෙන් වර්තමානයේ සිද්ධ කරන බෙහෙත් ස්නානයට අවශ්‍ය වට්ටෝරු සකසලා තියෙන්නේ. ඉතින් මෙම ඖෂධ ස්නානය සිදු කරපුවාම ලැබෙන වාසිය තමයි මෙමගින් පුළුවන් වෙනවා යම් කෙනෙක්ගේ ශරීරය තුළ සංගවිලා තියෙන පොටෙන්ෂල් එක අවදි කරන්න. ඒ අනුව දිගටම මෙම ඖෂධ ස්නානය සිදු කිරීම මගින් සාමාන්‍ය දක්ෂතා සහිත පුද්ගලයෙකුට වුණත් ඔහුගේ ශරීරයේ පොටෙන්ෂල් එක අවදි වීම නිසා අතිදක්ෂයෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ නිසා යෝචෙන් සමග ඖෂධ ස්නානය සිදු කිරීමෙන් ෆෙන්සියන් තමයි වඩාත් ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්නේ. මෙහෙම කාලේ ටිකෙන් ටික ගත වෙලා යනවා. දැන් යෝචෙන් කියන්නේ දාදෝෂී මට්ටමේ කෙනෙක්. ඒ අනුව යෝචන්ගේ දාදෝෂී ශක්තියත් සමග මොවුන් දෙදෙනාට පාස් වෙනවා මැජිකල් බීස්ට් සමග සලන් කරලා පවා ඔවුන් ආරක්ෂා කරන මෙඩිසින් හැබ්ස් අරගන්න. මීට අමතරව යෝචෙන් ෆෙන්සියන්ට දාදෝෂී මට්ටමට උසස් වෙන්න ඔහුගේ පුළුවන් උපරිමයෙන් උදව් කරා. ෆෙන්සියන් කියන්නේ යෝචෙන් වගේ ඉතාමත් දක්ෂ කෙනෙක් නෙමේ සාමාන්‍ය මට්ටමක දක්ෂතාවයක් තිබුණ කෙනෙක්. නමුත් යෝචෙන් කීප විටක්ම ෆෙන්සියන් වෙනුවෙන් ඖෂධ ස්නානයන් සිදු කරවලා පිරිසිෆන් කරලා අවසානයේ සමත් වුණා ෆෙන්සියන්ගේ අභ්‍යන්තර දක්ෂතාවයන් ගොඩක් වෙනස් කරන්න. මේ අනුව යෝචෙන්ගේ ඖෂධ ස්නානයන් වල ප්‍රතිඵලයක් විදිහට ෆෙන්සියන්ගේ නාභිය දෝචී සහ ඔහුගේ පොටෙන්ෂල් එක ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වෙන්න ගත්තා. මෙහෙම ටික දවසක් යනකොට ෆෙන්සියන්ට තේරුණා ඔහුගේ අභ්‍යන්තර ටැලන්ට් එක ටිකෙන් ටික ශක්තිමත් වෙනවා කියලා. ඒක නිසා ෆෙන්සියන්ට පුළුවන් වුණා ඔහුට කලින් නොතේරුණ ෆෙන් පවුලේ දෝ ටෙක්නික් සියල්ලම බොහොම පහසුවෙන් කල්ටිවේට් කරලා ඉතාමත් කෙටි කාලයකින් මාස්ටර් කරන්න. ඉතින් ෆෙන්සියනොත් දන්නවා ඔහුට මෙච්චර දේවල් ලැබුණේ යෝචෙන් හින්දා කියලා. ඒක නිසා ෆෙන්සියන් තවදුරටත් යෝචෙන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැතුව යෝචෙන් කියන හැම දෙයකටම දෙපාරක් අසිතා එකඟ වෙමින් මහා කැලේ මැද ඔවුන් දෙදෙනාගේ ජීවිත බේරගන්න ෆෙන්සියන් යෝචෙන්ට ගොඩක් උපකාර කරා. මීට අමතරව යෝචෙන්ටත් පුළුවන් වුණා ඔහුගේ ශරීරය තැන්පත් වෙලා තිබ්බ දෝ වෑන්ගේ කොළපාට බීජයත් රිෆයින් කරලා ඉවත් කරන්න.
මේ ආකාරයට කාලයට ගැන්ඩිය ගත වන අතරේ එක දවසක් මේ දෙදෙනා ඖෂධ ස්නානය සිදු කරමින් ඉන්නවා. ඉතින් මේ වෙලාවෙම මේ දෙන්න ඉන්න ස්ථානයට නුදුරින් ගියපු කබල්ලෑබෙකුගේ ආමේක පැඳගත්ත රාක්ෂයෙක් මවුන දකිනවා. පසුව එම රාක්ෂයා හඳුනගන්නවා මොවුන් දෙදෙනගෙන් එක් අයෙක් ඇල්කමිස්ට් කෙනෙක් කියලා. ඊට පස්සේ ඔහු හිතනවා මේ ගැන තමන්ගේ ස්වාමියාට කියන්න ඕන කියලා. කොහොම හරි මේ රාක්ෂයාගේ ස්වාමියා තමයි අපිට කතාවේ මුලදී හම්බුණ ඩීමන් ක්ලෑන් එකේ පුංචි කුමරිය ප්‍රින්සස් ජූජු. මේ අනුව තමන්ගේ ප්‍රදේශයට ඇල්කමිස්ට් කෙනෙක් ඇවිල්ලා කියලා දැනගත්තාම නම් ප්‍රින්සස් ජූජු ගොඩක් සතුටු වෙනවා. ඉන්නතුරුව එම ඇල්කමිස්ට්ව හම්බෙන්න ඇය පිටත් වෙනවා. කෙසේ හෝ යෝචෙන් නම් හීනකින්වත් හිතුවේ නැහැ ඔහුට ආපහු ජූජු කුමරියව හම්බෙයි කියලා. ජූජු කුමරියත් ආපහු යෝචෙන්ව දැක්කාම තැදිගත්තා. පසුව ඇය හයියෙන් hina වෙලා කෑ ගහලා කියනවා මේක නම් දෛවය අදිදම් ඔයාලා මගේ යටතේ වැඩ කරන මිනිස්සු වෙන්න ඕන කියලා. කලිනුත් කිව්වා වගේ යෝචෙන් සහ ෆැන්සියන් මේ වෙලාවේ ටාටාකයක බැහැලා ඖෂධ ස්නානය කරමින් හිටියේ. ඉතින් මේ ඖෂධ ස්නානය සිද්ධ වන අතරේ යෝචෙන් සංසුන්ව හිටියත් ෆැන්සියන් නම් වේදනාවෙන් දත් මිටි කාගෙන තමයි හිටියේ. ඇයි ඔයාලවම උයාගන්නේ? ජූජු ඇහුවා. ඉන්නතුරුව ජූජු කුමරියට ඖෂධ ස්ථානයන් ගැන පොඩි විස්තර කිරීමක් කරපු යෝචෙන් අවසානයේ අහනවා ඇයි ඔයා මෙහෙට ආවේ කියලා. ඇයි මට එන්න බැරි? දැන් ඔයා මට අයිති මිනිස්සුන්ගෙන් කෙනෙක්. ඒක නිසා ඔයාට සිත වෙනවා මං කියන විදිහට වැඩ කරන්න. මුලින්ම ඔයාට බෑ මගෙන් ප්‍රශ්න කරන්න. මට විතරයි පුළුවන්. හරි දැන් කියොම් බාන්න ඔයාලා මොකද මේ කරන්නේ කියලා ජූජු යෝචෙන්ගෙන් ඇහුවා. ඒ අනුව යෝචෙන් තමන්ගේ විස්තරය ජූජුට කිව්වා. ඊට පස්සේ පහුවදාම ෆැන්සියන් සහ යෝචෙන් ජූජු කුමරිය සමග පිටත් වුණා ඔවුන්ගේ ඩීමන් වැලියකට. මම හිතන් ඉන්නේ මේ ස්ථානයේ විශාල ඇල්කමිස්ට් මාලිගාවක් හදන්න. ඖෂධ කබඩා කරන විදිය මිනිස්සුන්ගෙන් ඉගෙන ගත්තට පස්සේ අපිටත් පුළුවන් ඖෂධ කබඩාවකුත් හදන්න. ඔයාලා මොකද හිතන්නේ? ජූජු කුමරිය යෝචෙන්ගෙන් ඇහුවා. ඒක හොඳයි. යෝචෙන් ඇයගේ අදහසට එකඟ වෙමින් කිව්වා. අපි පිරිෆාන් කරන්න පටන් ගන්න කීයද? ටික වේලාවක් ගියාට පස්සේ යෝචෙන් ආයමත් ඇහුවා. මොකක්ද ඔච්චර හදිස්සිය? ජූජු කුමරිය ඇගේ විනෝදකාමී ස්වරූපය නැති කරගනිමින් කිව්වා. අපි මෙහෙට ආවේ පිල් රිෆන්ඩ් කාලේ නෙමෙයිද? යෝචෙන් ආයමත් ඇහුවා. හොඳයි. මම ඔයාව පිල්ස් රිෆන්ඩ් කරන ගුහාවට අරගෙන යන්නම්. ජූජු කුමරිය ඔරවගෙන කිව්වා. ඉන්නතුරුව යෝචෙන් hina වෙලා ඔහුගේ අත දික් කරලා ජූජු කුමරියට පිල්ස් කීපයක් දුන්නා. මේ පිල්ස් රිෆන්ඩ් කරේ ඔයා වෙනුවෙන්මයි. යෝචෙන් කිව්වා. මං වෙනුවෙන්ම? මොන වගේ බෙහෙත් පිල්ද මේ? මේ වයින් මොනවද කරන්න පුළුවන්? ජූජු කුමරිය කුතුහලයෙන් ඇහුවා. මේ පිල්ස් හඳුන්වන්නේ ට්‍රාන්ස්ෆෝර්මේෂන් පිල්ස් කියලා. මේ මගින් පුළුවන් ඔයා හියුමන් ෆෝම් එකේ ඉදි වැඩි ශක්තියක් ලබා දෙන්න. යෝචෙන් ඔහුගේ පිල්ස් ගැන ජූජු කුමරියට පැහැදිලි කරා. ඔයා මගේ මනුෂ්‍ය ස්වරූපයට කැමතිද? ජූජු කුමරිය hina වෙලා ඇසිපිය හෙලලා යෝචෙන්ගෙන් ඇහුවා. පසුව මේ කට්ටිය ජූජු කුමරිය කිව්ව පිල්ස් රිෆන්ඩ් කරන කාමරයට එනවා. එතකොට යෝචෙන් දකිනවා දැනටමත් පිල්ස් රිෆන්ඩ් කරන ගුහාව තුළ ඇල්කමිස්ට්ලා දෙදෙනෙක් පිල්ස් රිෆන්ඩ් කරමින් ඉන්නවා. මේ ඇල්කමිස්ට්ලා දෙදෙනාගෙන් එක් අයෙක් වයස 40ක් වන මැදිවිය පුද්ගලයෙක් වන අතර අනෙත් කෙනා දිය කොණ්ඩයක් තියෙන තරමක් තරුණ කෙනෙක් වෙනවා. කෙසේ හෝ මෙම තරුණ ඇල්කමිස්ට් භාවිතා කරන ඇල්කමිස්ට් ටෙක්නික් දැක්කාම නම් යෝචෙන්ගේ ඇස් දිලිසුණා. ඔහුගේ ටෙක්නික්ස් යෝචෙන් පුහුණු වන යෝක්ලෑන්ගේ ටෙක්නික් වලට වඩා වෙනස් වුණත් ඒවා ඉතාමත් විශිෂ්ට මට්ටමේ ටෙක්නික් වුණා. හැබැයි මැදිවිය පුද්ගලයාව අධ්‍යයනය කළ විට යෝචෙන්ට දැනුණ ඔහුගේ හැම මූවමන්ට් එකක්ම තමන් පුහුණු වන යෝක්ලෑන්ගේ ටෙක්නික් වලට ගොඩක් සමාන බව. ඒ අනුව යෝචෙන්ට තේරුණා මේ මැදිවිය මිනිසයා යෝක්ලෑන්ගෙන් හොරකම් කරපු ඇල්කමිස්ට් ටෙක්නික් තමයි පුහුණු වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ මැදිවිය මිනිසයා සම්බන්ධව යෝචෙන් තවත් දෙයක් නෝටිස් කරනවා. ඒක තමයි ඔහුගේ ටෙක්නික් වල ගැප් ගොඩක් තිබුණා. ඒ හැම ගැප් එකක්ම පිරිසිදු බලය යොදාගෙන මනාව පුරවන්න ඕ සමත් වුණා. මින් යෝචෙන්ට තේරුණා මේ මැදිවිය ඇල්කමිස්ට් ගොඩක් අත්දැකීම් සහිත කෙනෙක් කියලා. මෙයා මං යටතේ වැඩ කරන ඇල්කමිස්ට් කෙනෙක්. ඒක නිසා ඔය දෙන්න එයාට කරදර නොකරත් හොඳයි. ජූජු කුමරිය ඇගේ ඉන්නට අත දාගෙන කිව්වා. වැඩිහිටියන් දෙදෙනාට ආචාර කරනවා. යෝචෙන් ඔහුගේ අත් දෙක එකතු කරලා ඇල්කමිස්ට්ලා දෙන්නාට ආචාර කරා. ඒයි ඔයා මගේ කෙනෙක්. ඒක නිසා මේ දෙන්නට ආචාරශීලී වෙන්න ඕනේ නෑ. ජූජු කුමරිය තරමක් කෝපයෙන් කිව්වා. ඉතින් මේ වෙලාවෙම මෙතන ඉන්න හැමෝටම ලස්සන hina වෙන හඬක් ඇහුණා. චූරි නංගි, ඔයාගේ යටතේ ඉන්න කෙනෙක් කියලා මොකක්ද අදහස් කරේ? මෙයා යෝක්ලෑන් එකෙන් පිටුවාල් කරපු කෙනෙක් නෙමෙයිද? මෙසේ කියන ගමන් යෝචෙන් ඇතුළු පිරිස ඉන්න ස්ථානයට තවත් ලස්සන ගැහණු කෙනෙක් ආවා. අක්කේ ඔයා මෙයාව අඳුනගත්තද? යෝක්ලෑන් එක අන්දයි. දැන් එයා අපි ගාවට ඇවිත් ඉවරයි. මෙසේ කියන ගමන් ජූජු කුමරිය ඉක්මනින්ම යෝචෙන්ගේ ඉස්සරහට ආවා ඔහුගේ ආරක්ෂාවට. මේ ලොකු රාක්ෂස ගැහණු කෙනාගෙන් පරිස්සම් වෙන්න. ඇය මිනිසුන් වසඟ කරන්න ගොඩක් දක්ෂ කෙනෙක්. ජූජු කුමරිය ඉක්මනින්ම යෝචෙන්ට අනුතුරන් ගෙව්වා. පසුව යෝචෙන්ද මේ ඩීමන් ලේඩි දිහා බලලා hina වුණා.
ඉතින් මේ ඩීමන් ලේඩි තමයි ඩීමන් ක්ලෑන් එකේ සේක්‍රට් ඩෝටර් එහෙම නැත්නම් පූජනීය දුවනිය කියලා හඳුන්වන්නේ. යෝචෙන් මේ ඩීමන් ක්ලෑන් එකේ පූජනීය දියණියව යෝ ක්ලෑන් එකේ මෙඩිසින් කම්පිටිෂන් එක දවසේ දෙක තිබුණා. කෙසේ හෝ යෝචෙන්ටත් දැනුණා ඩීමන් ක්ලෑන් එකේ සේක්‍රට් ඩෝටර්ගේ ශරීරයෙන් ගොඩක් ලොකු වසන කිරීමේ අවුර එකක් විහිදෙනවා. හැබැයි වාසනාවට යෝචෙන් සෑහෙන කාලයක් ඖෂධ ස්නානන් වල නියතවීම මගින් අධික වේදනාවක් දරා ගන්න පුරුදු වෙලා හිටපු හින්දා යෝචෙන් මේ වගේ දේවල් වලට නිතින්ම ප්‍රතිරෝධීත්වයක් ගොඩනගාගෙන තිබුණේ. කෙසේ හෝ පූජනීය දියණියත් මේ වෙලාවේ පුදුම වෙනවා තමන්ගේ වසන කිරීමේ හැකියාව යෝචෙන් බලන පාපු හින්දා. සාමාන්‍යයෙන් පූජනීය දියණියගේ වර්තමාන කල්ටිවේෂන් ලෙවල් එක අනුව ගොඩක් බලවත් දෝ වැන් ලෙවල් එකේ කෙනෙක් ඇරුණාම සාමාන්‍ය දෝ වැන් කෙනෙක් පවා ඇගේ වසන කිරීමට අහු වෙනවා. ජූජු කුමරියක් දන්නවා පූජනීය දියණිය මේ වෙලාවේ ඇගේ වසන කිරීමේ හැකියාව ක්‍රියාත්මක කරා කියලා. නමුත් ඉන් යෝචෙන් කිසිම බලපෑමක් නොවු හින්දා ඇයගේ තරහව මේ වෙලාවේ ලොකු හිනාවක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඇය යෝචෙන්ට තමන් ගාව තිබ්බ බෙහෙත් කල් දෙරමක් දීලා කිව්වා හොඳයි යෝචෙන් මේක තමයි ඔයාගේ බෙහෙත් කල් දෙරම. මෙය එච්චර හොඳ එකක් නෙමෙයි තමයි. නමුත් දැනට මේක පාවිච්චි කරන්න. අනාගතයේදී මට අවස්ථාවක් ලැබිච්ච ගමන්ම ඔයාට හොඳ බෙහෙත් කල් දෙරමක් අරන් දෙන්න උපරිම උත්සාහ කරන්නම්. පසුව යෝචෙන්ද ජූජු කුමරියගේ යෝජනාවට එකඟ වෙලා ඇගෙන් බෙහෙත් කල් දෙරම අරගත්තා. ඊට පස්සේ යෝචෙන් මෙඩිසින් රිෆන්ඩ් කරන්න යන්න ෆෙන්සියන් කතා කරන්න ඔද්දෙසට හැරුණා. නමුත් එතකොට තමයි යෝචෙන් දැක්කේ ෆෙන්සියන් පූජනීය දියණියගේ වසන් කිරීමට අවු වෙලා තියෙන බව. ඒයි නැගිටින්න. යෝචෙන් ෆෙන්සියන්ගේ ඔළුවට තට්ටුවක් දාලා පූජනීය දියණියගේ වසඟෙන් ෆෙන්සියන්ව අවදි කරා. ෆෙන්සියානුත් යෝචෙන් සමග කිහිප විටක්ම ඖෂධ ස්නානන් කළා තිබ්බ හින්දා යෝචෙන්ට තරම් නැදත් ඔහුටත් යම් ආකාරයකට ප්‍රතිරෝධී හැකියාවක් ගොඩනැගිලා තිබ්බා. පසුව ටික වේලාවකින් ෆෙන්සියන් වසඟෙන් මිදිලා අවදි වෙනවා. හැබැයි ඔහු ආයෙනම් පූජනීය දියණිය දිහා කෙලින් බැලුවේ නැහැ. චූටි නංගි මට ඔයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. ඔයාගේ මනුස්සයාට දැනට ඔහුට මේ ඉඳන් පීස් රිෆන්ඩ් කරන්න පුළුවන්. පූජනීය දියණිය යෝචෙන් දිහා නපුරු විදියට බලලා ඩීමන් ගර්ල්ට එලෙස කිව්වා. ඉන්නනතුරුව ඔවුන් ගිය පසු යෝචෙන් ඔහුත් සමග ඉන්න අනෙකුත් ඇල්කමිස්ට්ලා දෙදෙනාවත් ගණන් නොගෙන ඉක්මනින්ම පීස් රිෆන්ඩ් ස්ටේටයට ඇතුළු වෙලා පීස් රිෆන්ඩ් කරන්න පටන් ගත්තා. පොඩ්ඩක් ඉන්න තරුණයා මේ බෙහෙත් ද්‍රව්‍ය වල ගුණ එකිනෙකට විරුද්ධයි. ඒක නිසා එකට රිෆන්ඩ් කරන්න බෑ. හදිසියෙම මෙලෙස කෑගහපු මැදිවියේ ඇල්කමිස්ට් ඔහුගේ අත යෝචෙන් දිහාවට දීව් කරා. ඒ එක්කම ඔහුගේ ඇස් දෙකනුත් භයානක ආලෝකයක් නිකුත් වුණා. මේ වෙලාවේ යෝචෙන්ගේ හදවතත් හයියෙන් ගැහුණා. නමුත් ඔහු දැනටමත් අපිරහස්සා පුදුම සාගත රිෆයින්ඩ් ස්ටේට් එකට ඇතුළු වෙලා ඉවරයි. ඒක නිසා යෝචෙන්ට ඔහුගේ ස්පිරිචුවල් පර්සෙප්ෂන් ඩොමේන් එක එහෙම නැත්නම් ආත්මීය සංජානන වසම තුළ වැලිකඩක් සෙලවුණක් දැනෙනවා. ඒ අනුව යෝචෙන් මැදිවියේ ඇල්කමිස්ට්ගේ සට සීතල ලෙස ගොරවලා පියවර දෙකක් පිටුපසට ගොස් ඔහුට එල්ල වූ ප්‍රහාරය නවත්වලා ආපහු බෙහෙත් කල් දෙරමට බෙහෙත් ද්‍රව්‍ය විසි කරන්න වුණා. කෙසේ හෝ තමන්ගේ ප්‍රහාරයේ ව්‍යාර්ථ වීම නිසා මැදිවියේ ඇල්කමිස්ට් තවත් බානක වුණා. හැබැයි ඔහු ඇත්තටම පුදුම වුණා යෝචෙන් වගේ තාමත් තරුණයෙක්ට අභිරහස් රිෆයින්ඩ් ස්ටේට් එකට ඇතුළු වෙන්න පුළුවන් වීම ගැන. ඉන්නනතුරුව මේ ඇල්කමිස්ට් ආපහු යෝචෙන්ට පාර දෙන්න උත්සාහ කරේ නැහැ. ඉමෝටල් ලෞරාවක් වීඩියෝමින් සිටි අනෙක් ඇල්කමිස්ට් නම් යෝචෙන් දිහා බලාගෙනමයි හිටියේ. ඔහුගේ දැස කොල්ම වෙලාවකවත් යෝචෙන්ගෙන් නම් ඉවතට ගියේ නැහැ. හරියට නිකන් ඉගෙන ගන්නවා වගේ ඔහු යෝචෙන්ගේ හැම මොමන්ට් එකක්ම ඉතාමත් හොඳින් අධ්‍යයනය කරා. පසුව ෆෙන්සියන් ඉක්මනින්ම යෝචෙන් ගාවට ආව මේ ඇල්කමිස්ට් දෙන්නාගෙන් ඔහුව ආරක්ෂා කරන්න. ෆෙන්සියන් මේ වෙලාවේ තමන්ව සහ යෝචෙන්ව රාක්ෂණින්නයට අරගෙන ආපු හින්දා ගොඩක් කලබල වෙලා හිටියේ. ඩීමන් ගර්ල් කලින් යෝචෙන්ට හොඳින් සැලකුවේ නැත්නම් ඔහු කවදාවත් රාක්ෂණිම්නය වගේ ස්ථානයකට තමන්ට මැරණකම පහර දුන්නක් කියටවත් යන්නේ නම් නෑ. මොකද ෆෙන්සියන් අනන්තවත් කටකතා අහලා තිබුණා රාක්ෂණිම්නයට ඇතුළු මිනිසුන් ආය කවදාවත් දකින්න ලැබුණේ නෑ කියලා. පසුව ටික වෙලාවකින් පීස් රිෆන්ඩ් කරලා අවසන් කරපු යෝචෙන් හතරවන මට්ටමේ හීලින් පීස් 24ක් එකතු කරගත්තා. ඉතින් මේ පිල්ස් ඉතාමත් විශිෂ්ට තත්ත්වයේ ඒවා නොවුනත් සාමාන්‍ය හොඳ මට්ටමක තිබුණා. පුංචි යාළුවා මේ පිල්ස් හතරවන මට්ටමේ ඒවා උනන් ටිකක් අමුතුයිනේ. මේවා සුවකිරීමේ පිල්ස්ද? හිනාවක් නංවාගෙන යෝචෙන් දිහාවට ආපු මැදිවියේ ඇල්කමිස්ට් ඔහුගෙන් ඇහුවා. ඔව් මේ වවුල් හීලින් බ්ලඩ් සප්‍රෙසින් පිල්ස්. මම කැලේ ඉද්දි හොයාගත්ත අලුත් වට්ටෝරුවකට අනුව තමයි මේ පිල්ස් රිෆන්ඩ් කරේ. යෝචෙන් ඔහුගේ පිල්ස් ගැන පැහැදිලි කරා. මට මාව අඳුනලා දෙන්න අමතක වුණානේ. මේ වයසක මනුස්සයාගේ පෙළපත් නාමය තමයි චූ. එතකොට මගේ නම තමයි චූ දොන්ෂෙන්. නිදහස් කල්ටිවේටර් කෙනෙක්. මැදිවියේ ඇල්කමිස්ට් යෝචෙන්ට තමන් හඳුන්වලා දුන්නා. පුංචි යාළුවා යෝක්ලෑන් එකේ එක්ස්පර්ට් කෙනෙක් වගේ. ඇයි ඔබ රාක්ෂස පෙළපත පාලනය කරන ප්‍රදේශයට ආවේ? ඕල් චූ යෝචෙන්ගෙන් ඇහුවා. ඕ යෝචෙන් ඕල් චූට ආචාර කරනවා.
යෝචෙන් අනෙක්කා සම කතා කරන්න එතරම් දක්ෂ කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඔහු මේ වාක්‍ය පමණක් කියලා නිශ්ශබ්දව හිටියා. හැබැයි ෆ්‍රෙන්ෂියන් නම් චූදොන්ෂන් කිය නම අහපු ගමන් එක පාටම වෙවුලන්න වුණා. ඔයා තමයි ඒ ලෙජෙන්ඩරි මෙඩිසින් ඩීමන් ඩොන්ෂන් කැඩිච්ච වචන වලින් ෆ්‍රෙන්ෂියන් කිව්වා. ඉතින් මේ වෙලාවේ ෆ්‍රෙන්ෂියන් තමන්ව අඳුරගත්ත එකට නම් ඕල් චූත් ගොඩක් පුදුම වුණා. මම නම් හිතුවේම නෑ වසර 30ක් රාක්ෂණිම්නේ හිටියට පස්සෙත් බාහිර ලෝකේ අයට මම මතක තියෙයි කියලා. ඕල් චූ hina වෙලා කිව්වා. සීනිය වසර 30කට කලින් අතුරුදහන් වුණත් ඔබ ඉතුරු කරලා ගියපු පිල්ස් තාමත් තියෙනවා. ඒ වගේම කොහෙදී හරි එම පිල් එකක් හරි මතු වුණොත් ලොකු කලබලයක් ඇති වෙනවා. ෆ්‍රෙන්ෂියන් තවදුරටත් කිව්වා. පසුව දොන්ෂෙන් hina වෙලා ෆ්‍රෙන්ෂියන්ට තට්ටුවක් දැම්මා. මෙන්න සවල් ඉම්ප්‍රූවින් පිල්ස්. මේවා ඔයාගේ කල්ටිවේෂන් එකට ගොඩක් උපකාර වේවි. මෙලෙස කිව් ඕල් චූ ෆ්‍රෙන්ෂියන්ට පිල්ස් කීපයක් දුන්නා. ඉතින් මේ කට්ටිය කතා බහ කරනවා දැකපු අනෙක් තරුණ ඇල්කමිස්ට් මොවුන්ට hina වෙලා වෙනත් පැත්තකට ගිහින් ඔහුගේ පිල්ස් රිෆන්ඩ් කරන්න වුණා. ඔහුට වැඩිය කරදර කරන්න එපා. එයාගේ නම තමයි හූචෙන්. කලින් සුද්ධ වූ භූමියේ හිටපු කෙනෙක්. හැබැයි පොඩි සිදුවීම් කීපයක් හින්දා ඔහු අන්තිමට රාක්ෂණිම්යෙන් තමයි නතර වුණේ. ඕල් චූ යෝචෙන්ට කිව්වා. මොන ශුද්ධ වූ භූමියක්ද? යෝචෙන් කුතුහලෙන් ඇහුවා. මට අමතක වුණා. ඔබ යෝක්ලෑන්ඩ් එකේ කෙනෙක්නේ. ඒක නිසා සමහර විට ශුද්ධ වූ භූමිය ගැන මොනවද දන්නේ නැතුව ඇති. යෝක්ලෑන්ඩ් එක තුල ගැඹුරු අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නම් ශුද්ධ වූ භූමිය එතන වැදගත්කමක් නැතුව ඇති. නමුත් මං වගේ ඇල්කමිස්ලාට නම් ශුද්ධ වූ භූමිය කියන්නේ ජීවිත කාලය පුරාවටම ළඟා කරගන්න බැරි හීනයක්. ඒ වගේම ශුද්ධ වූ භූමියේ ඇල්කමිස්ලාත් යෝක්ලෑන්ඩ් එකේ විශේෂඥයන්ට පොඩ්ඩක්වත් දෙවනි වෙන්නේ නැහැ. ඒකම මේ වෙලාවේ ඕල් චූගේ මුනේ පොඩි ඉරිෂාකාරී හැඟීමකුත් මතුවුණා. අවසනාවට මං තරුණ කාලේ ශුද්ධ වූ භූමිය ගැන දැනගෙන හිටියේ නෑ. නැත්තම් මගේ හැකියාවත් එක්ක පරණ දේවල් දැන් කතා කරලා වැඩක් නෑ. පසුව මේ දෙදෙනා රිෆයින් ටෙක්නික් ගැන සාකච්ඡා කරන්න වුණා. කෙසේ හෝ ඕල් චූ සහ යෝචෙන් අතර සිද්ධ වුණේ පොඩි සාකච්ඡාවක් වුණත් ඒ සාකච්ඡාව තුළදී යෝචෙන් තේරුණා බාහිර ලෝකයේ ඇල්කමිස්ට් ටෙක්නික් තමන්ගේ යෝක්ලෑන්ඩ්ගේ ටෙක්නික් වලට පොඩ්ඩක්වත් දෙවනි වෙන්නේ නෑ කියලා. මම ඔබට ඉගැන්වුවේ නිකන් සුළු කලාවන් කිහිපයක් විතරයි. හැබැයි ඔබට වැඩිදුර ඉගෙන ගන්න අවශ්‍යයි නම් හූචෙන් සහෝදරයාගෙන් උපදෙස් ගන්න වෙයි. ඕල් චූ හූචෙන් ඇල්කමිස්ට් දිහා බලමින් කිව්වා. හූචෙන් ඇල්කමිස්ට් ද වෙන ස්ථානයක හිටියට මේ සංවාදය අහන්න හිටියේ. පසුව ඔහු සීතල ලෙස ගොරවලා කිව්වා ශුද්ධ වූ භූමිය නිදහස් සංවිධානයක් වෙන්න ඇති. හැබැයි පිළිගත් ඇල්කමිස්ට් ඇසෝසියේෂන් එකකින් නිර්දේශ කිරීමක් නොමැතිව ඔබට පිල් ටවරයකට ගිහිල්ලා ඉගෙන ගන්න බෑ. ශුද්ධ වූ භූමිය පිල්කුළු නම් යෝචෙන්ට දැවන මේ ස්ථානය නම් ඉගෙන ගන්න නරක තැනක් නෙමෙයි කියලා. කොහොමත් ඔහුගේ දෙමව්පියන්ගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න නම් යෝචෙන්ට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම තමන් ආපහු යෝක්ලෑන්ඩ් එකට ගියපුවාම මුළු යෝක්ලෑන්ඩ් එකම හෙල්ලෙන විදිහේ දක්ෂ ඇල්කමිස්ට් කෙනෙක් වෙන්න. සමහර විට දක්ෂ ඇල්කමිස්ට් කෙනෙක් වෙන්න පිල්කුලන ඔහුගේ අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. මෙසේ සිතූ යෝචෙන් පසුව හූචෙන්ගෙන් අහනවා සීනිය හූචෙන් මට කොහොමද ඇල්කමිස්ට් ඇසෝසියේෂන් එකකින් නිර්දේශයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ මොකටද? ඔබට පිල්ටවයකට යන්න අවශ්‍යයිද? හූචෙන් අහුවා. ඔව්. යෝචෙන් කෙලින්ම පිළිතුරු දුන්නා. ඒත් ඇයි මම ඔයාට මොනවත් කියන්නේ? පසුව යෝචෙන් hina වෙලා කිව්වා සීනිය බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න කියලා. ඔව් දක්ෂ ළමෙක්. පසුව හූචෙන් යෝචෙන්ගෙන් ඇහුවා ඔබ දන්නවාද යුවන් ට්‍රාන්ස්ෆෝමින් ටු ලයිෆ් පිල් එක ගැන? කෙසේ හෝ හූචෙන් ඇල්කමිස්ගේ ප්‍රශ්නය නම් යෝචෙන් පොඩ්ඩක් ඇතිගත්තා. හැබැයි ඔහු අනිවාර්යෙන්ම යුවන් ට්‍රාන්ස්ෆෝමේෂන් ටු ලයිෆ් පිල් එක ගැන අසා තිබුණා. ඉතින් මේ යුවන් ට්‍රාන්ස්ෆෝමින් ටු ලයිෆ් පිල් එක කියන්නේ යෝක්ලෑන්ඩ් එක සතුව විතරක් වට්ටෝරුව තියෙන 7 වෙනි මට්ටමේ ඉතාමත් දුර්ලභ මෙඩිසින් පිල් එකක් වෙනවා. මේ යුවන් ට්‍රාන්ස්ෆෝමේෂන් පිල් එකේ විශේෂත්වය තමයි මෙමගින් පුළුවන් දෙව්ලොව සහ පොළොව අතර යුවන් ශක්තිය භාවිතා කර ඕනෑම දෞරයන්මයක ඉන්න කෙනෙකුගේ ජීවන කාලය වසර 100කින් දියු කරන්න. අපි මේ රාක්ෂණිම්නේ ඉන්න හේතුව තමයි යුවන් ටු ලයිෆ් පිල් එක. අපි ගාව තියෙනවා වට්ටෝරුවක් නමුත් එහි විස්තර කිරීම අසම්පූර්ණයි. ඒක නිසා වසර 30 ගියත් අපිට බැරි වුණා යුවන් ටු ලයිෆ් පිල් එක රිෆයින් කරන්න. සමහර විට ෆන්ඩමෙන්ටල් ටෙක්නික් වල ප්‍රශ්නයක් ඇති. ඔබ කැමති නම් යෝක්ලෑන්ඩ් එකේ රිෆයිනින් ටෙක්නික් අපි සමග බෙදා ගන්න. අපිට පුළුවන් වේවි යුවන් ටු ලයිෆ් පිල් එක රිෆයින් කරන්න. ඒ වගේම අපි විෂදියුරුමකින් දියුරනවා ඔබගෙන් ලබා ගන්න ටෙක්නික් අපෙන් පිට කාටවත්ම ලබා නොදෙන බවට. අපි මේ මෙහෙයුම සම්පූර්ණ කරාට පස්සේ මට පුළුවන් ඔබව පිල් ටවරයක විසින් පවත්වන පිළිගැදීම් තරඟාවලට සහභාගී කරවන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබගේ දක්ෂතාවයන් එහිදී පෙන්නලා වැඩිදුර අධ්‍යාපනය සඳහා පිල් ටවරයකට ඇතුළු වෙන්න. ඕල් චූ යෝචෙන්ට කිව්වා. කෙසේ නමුත් යෝචෙන් නම් මේ වෙලාවේ ඔහුගේ නල රැඩි කරගත්තා. යෝක්ලෑන්ඩ් එකෙහි ඇල්කමිස්ට් ශාස්ත්‍රයේ මූලික කරුණු සහ පදනම සම්පූර්ණයෙන්ම අද්විතීයයි. ඒක නිසා බාහිර ලෝකයේ අය යෝක්ලෑන්ඩ් එකේ ඇල්කමිස්ට් ටෙක්නික් අනුකරණය කරන්න හැදුවා.
ඔවුන්ට සැබෑ ටෙක්නික් වලින් 100% ප්‍රමාණයක්වත් ලබාගන්න හැකියාවක් නෑ. හැබැයි මේ ඔක්කොටම වඩා යෝජන්ව යෝක්ලෑනකින් පිටුහල් කරත් ඔහු තාමත් යෝක්ලෑනකට අයිති කෙනෙක්. ඒක නිසා යෝජෙන්ට යෝක්ලෑනකට ද්‍රෝහි වෙන කිසිම දෙයක් කරන්න බෑ. අහා ළමයා ඔයා හිතන්න මේ වාසක මනුස්සයා ඔයාට උපදෙස් දෙන්නේ එයා හොඳ පුද්ගලයෙකින්ද කියලාද? ඔහුට අවශ්‍ය වන්නේ ඔබගේ පදනම් තාක්ෂණයන් විමර්ශනය කරන්න. ඔයා දන්නවාද ඇයි මොහුට මෙඩිසින් ඩීමන් කියන්න කියලා? මේ මනුස්සයාට එහෙම කියන්න හේතුව තමයි මොහුට පුළුවන් යම් කෙනෙක් එක්ක වාක කීපයක් කතා කරලා හරියට නිකන් රාක්ෂයෙක් වගේ අදාළ පුද්ගලයාගෙන් බෙහෙත් පට්ටෝරු ඇදලා ගන්න. මේ ආකාරයට ඌචෙන් ඇල්කෙමිස්ට් ඕල්චු ඇල්කෙමිස්ට්ව සමච්චල් කරමින් කතා කරා. ඒ විකාර කියන්න එපා. පුංචි යාළුවා ඔයා මෙයා කියන දේවල් ආන්න එපා. ඒ වගේන් ඔයාට පාඩුවක් විතරයි වෙන්නේ. කෙසේ හෝ අන්තිමට යෝචෙන් සුසුමක් හයිමෙන් කිව්වා යෝක්ලෑන්ඩික ඇල්කෙමිස්ට් ටෙක්නික් බාහිර ලෝකෙට දෙන්න බෑ. හැබැයි ඔබලාගේ අරමුණ වෙන්නේ යුවාන්ඩු ලයිෆ් පිල් එක රිෆයින් කරන විතරක් නම් මට පුළුවන් ඔයාලත් එක්ක එහා සම්බන්ධව පරීක්ෂණ කරන්න. ඉතින් පසුව ඇල්කෙමිස්ට් හෝචෙන් සහ ඇල්කෙමිස්ට් චූ දොන්ෂෙන් යෝචෙන් ඉදිරිපත් කරපු අදහසට එකඟ වෙනවා. ඉන්නනතුරුව දවස් දෙකක් ගත වෙලා ගියා. මේ කාලය තුල ජෝජු කුමරිය යෝචෙන්ව හම්බෙන්න ආවේ නෑ. හැබැයි පූජනීය දියණිය නම් යෝචෙන්ව හම්බෙන්න කීප විටක්ම ඇවිල්ලා ඔහුට රාක්ෂණිම්නේ නීතිරීති පැහැදිලි කරා විතරක් නෙමෙයි යෝචෙන්ට පිල්ස් රිෆන්ඩ් කරන්න අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය එහෙමත් විශාල වශයෙන් ලබා දුන්නා. ඉතින් මේ ලැබෙන අසීමිත ඖෂධ සැපයීම හින්දා යෝචෙන්ටත් පුළුවන් වුණා ඔහුගේ හිතේ හැටියට පිල්ස් රිෆන්ඩ් කරන්න. ඒ වගේම ඔහු රිෆන්ඩ් කරපු පිල්ස් රාක්ෂණිම්නේට යවන්නත් යෝචෙන් කටයුතු කරා. මේ නිසා රාක්ෂණිම්නය තුළ යෝචන්ගේ ස්ටේටස් එක ගොඩක් වර්ධනය වුණා. හැබැයි ඇල්කෙමිස්ට් ඕල්චූ සහ හූචෙන් සමග යෝචන්ගේ සම්බන්ධකම් නම් එතරම් වර්ධනය වුණේ නෑ. ඉතින් ඒකට එක් හේතුවක් තමයි මේ දෙදෙනාගේ රහස් අරමුණ උනේ යෝචෙන්ගෙන් යෝක්ලෑන්ඩිකේ රිෆයිනින් ටෙක්නික් වල පදනම් රහස් ලබාගන්න එක. ඉතින් මේ පදනම් රහස් එච්චර වැදගත් වෙන්නේ මොකටද? ඒකට උත්තරේ තමයි මේ රහස් තුළ තමයි යෝක්ලෑන්ඩිකේ හැම දෙයක්ම අඩංගු වෙලා තියෙන්නේ. ඒක නිසා මොනව ලැබුණත් යෝචෙන් නම් කවදාවත් මේ රහස් පිට කරන්නේ නම් නෑ. මේ අතරේ ෆෙන්ෂියන් නම් එතරම් සතුටින් නෙමේ කාලය ගත කරේ. මොකද පූජනීය දියණිය හැමදාම ඔහුව ගෙන්ව ගත්තා ඇයගේ වසන් කිරීමේ හැකියාවන් පුහුණු වෙන්න. මේ නිසා ෆෙන්ෂියන් මානසිකව ගොඩක් කඩාගෙන වැටලා වගේ හිටියේ. ඇය ආපහු මාව වසන් කරා. ඒත් මට දැන් පුළුවන් ඇගේ මායම් වලට යම්තම් විරුද්ධ වෙන්න. චෙන් සහෝදරයා මට ආපහු ඖෂධ ස්නානයක් සූදානම් කරලා දෙන්න. ෆෙන්ෂියන් ජෝචන්ගෙන් ඉල්ලුවා. ෆෙන්ෂියන් කියන්නේ තාමත් තරුණයෙක් වුණත් එයා ගොඩක් කෙලින් වැඩ කරන පිරිමියෙක්. ඉතින් ඔහු කොහොමද ගෑනු කෙනෙක්ගේ මායාපන් වලට විරුද්ධ වෙන්න බැරි වුණාම කනස්සලු නොවී ඉන්නේ. ඉතින් මේ ආකාරයට කාලය ටිකෙන් ටික ගෙවිලා නොදැනීම වසර 3කුත් ගත වෙනවා. මේ වසර 3 ඇතුළත යෝජන පුළුවන් වුණා අනෙක් ඇල්කෙමිස්ට් දෙදෙනාත් සමග ඔහු නොදන්න ගොඩක් දේවල් හුවමාරු කරගන්න. උදාහරණයක් විදිහට ජෝචෙන් තමන්ගේ ඖෂධ පට්ටෝරුවක් හුවමාරු කරගත්තා හූචෙන් ඇල්කෙමිස්ට්ගේ පිල් කලෙක්ටිං ආර්ට්ස් වලට. හැබැයි මේ අතරේම චූ දොන්ෂෙන් ඇල්කෙමිස්ට් සමත් වුණා නිකන් බලන් ඉඳලා පමණක් යෝචෙන්ගෙන් රිෆයින් ආර්ට්ස් කීපයක් හොරකම් කරන්න. කෙසේ හෝ යෝෂන්ගේ පදනම ගොඩක් විශේෂිතයි සහ විස්තරාත්මකයි. ඒක නිසා බලන් ඉඳලා පමණක් ඒවා ඉගෙන ගන්න පුළුවන් නම් යෝක්ලෑන්ඩිකේ ටෙක්නික් ඔක්කොම ගොඩ කාලයකට කලින්ම බාහිර ලෝකයේ ඇල්කෙමිස්ට් හොරකම් කරලා ඉවරයි. මේ නිසා යෝචෙන් දොන්ෂෙන් ඇල්කෙමිස්ට් ඔහුගේ ටෙක්නික් අනුකරණය කරන එක ගැන වැඩි සැලකිල්ලක් දක්වුවේ නෑ. හැබැයි හූචෙන් ඇල්කෙමිස්ට් නම් දොන්ෂෙන් ඇල්කෙමිස්ට් වගේ වුණේ නෑ. ඔහුගේ ආකල්ප යෝචෙන් කරේ එතරම් හොඳ ඒවා නොවුනත් ඔහු හැම වෙලේම තමන්ගේ දේවල් යෝචෙන් සමග සමාන වටිනාකමකට හුවමාරු කරගත්තා. හරි අපි කලින් කිව්වනේ යෝචෙන් මේ වෙනකොට රාක්ෂණිම්නයට ඇවිල්ලා වසර 3ක් වෙනවා කියලා. ඉතින් යෝචෙන් දැන් ගොඩක් උස ගිහින් වගේම ඔහුගේ රැවුලත් වැවෙන්න පටන්ගෙන තිබුණේ. හැබැයි ෆෙන්ෂියන් තමයි යෝචෙන්ට සාපේක්ෂව ගොඩක්ම පුදුම හිතෙන විදිහට වෙනස් වුනේ. කලින් අවුරුදු 3 පුරාවටම පූජනීය දියණිය ෆෙන්ෂියන්ව භාවිතා කරා ඇයගේ වසන් කිරීමේ හැකියාවන් පුහුණු වෙන්න. නමුත් කාලයත් සමග ෆෙන්ෂියන් සමත් වුණා ඇයගේ වසන් කිරීම වලින් බේරෙන්න. හැබැයි මේ නිසාම ෆෙන්ෂියන්ට පුළුවන් වුණා ඔහුගේ මෘදු ගති පැවතුම් වලින් මිදිලා තද මිනිහෙක් බවට පරිවර්තනය වෙන්න. ජූජෝ කුමරිය මේ අවුරුදු 3 ඇතුළේම යෝචෙන්ව හම්බෙන්න 3 පාරක් විතරයි ආවේ. පේන විදිහට ඇය කුමකෝ ටෙක්නික් එකක් පුහුණු වෙනවා. ඒක නිසා ඇයට ගොඩ කාලයක් උදකලාව ඉන්න සිද්ධ වෙලා තියෙනවා. චෙන් සහෝදරයා සීනියර් හූචෙන් මට කියන්න කිව්වා ඔබ දුන්න පිල් වට්ටෝරුව වැඩ කරේ නැතිලු. ඒ වගේම ඔහුගේ කල්දේරම් පිපිරුවාලු. යෝචෙන්ව හම්බෙන්න ආපු ෆෙන්ෂියන් කිව්වා. පසුව තමන්ට යමක් පවසගත යෝචෙන් ආපහු ඔහුගේ ඇස් පියාගත්තා. තවද ඔයගොල්ලොන්ට මතක ඇතිනේ අපි කලින් කිව්වා ජූජෝ කුමරියට අවශ්‍ය වුණා කියලා රාක්ෂණිම්නය තුළ විශාල ඇල්කෙමිස්ට් මාලිකාවක් හදන්න. මේ අනුව රාක්ෂණිම්නයට පුළුවන් වුණා ඔවුන්ගේ ඇල්කෙමිස්ට් මාලිකාව දැනට මාසයකට විතර කලින් හදලා ඉවර කරන්න.
ඒක නිසා යෝචෙන් හූචෙන් සහ දොන්ෂෙන් ඇල්කමිස්ටා තිදෙනම ඔවුන් කලින් සිටි ගුහාවන් වලින් ඉවත් වෙලා මේ වෙනකොට ඇල්කමිස්ට් මාලිගාවට පදිංචිට ඇවිත් තමයි හිටියේ. පසුව රෑ වෙලා යෝචෙන් ඔහුගේ ආහාරය ගන්න ගියා. එතකොට ඔහු දැක්කා තමන්ගේ මුණ පුරාම අලුකාගෙන ඉන්න ඇල්කමිස්ට් හූචෙන්ව. පරණ යාළුවා යෝ, ඇයි ඔයා දවල් වරුවෙත් මෙඩිටේට් කරන්නේ? මට ඔයා එක්ක සාකච්ඡා කරන්න දේවල් කිහිපයක් තිබුණා. ඔහු කිව්වා. සීනියර් හූ යෝචෙන්ද හූචෙන් ඇල්කමිස්ට් ආචාර කරා. පසුගිය කාලය තුළ මේ දෙදෙනාම තමන්ගේ දේවල් එකිනෙකා අතර ගෝමාරු කරගත්තේ හින්දා මොවුන් අතර තරමක් හොඳ සම්බන්ධයක් ගොඩනැගී තිබුණා. ඔබට ශුබ්ධ වූ භූමියට යන්න ඕනෙද? දැන් අවස්ථාවක් තියෙනවා. මොන අවස්ථාවක්ද? යෝචෙන්ගේ ඇස් දිලිසුණා. පසුගිය අවුරුදු කිහිපය තුළ යෝචෙන්ගේ දියුණුවීම අතිශයින්ම විශිෂ්ටයි. ඒ වගේම හූචෙන් ඇල්කමිස්ට් යෝචෙන්ට ෆිල් කුරුණේ රිෆයිනින් ටෙක්නික් උගන්වන්නත් කලින්ම යෝචෙන්ට හැකියාවක් තිබුණා හයවන මට්ටමේ මෙඩ්සින් පිල්ස් රිෆයින් කරන්න. මේ නිසා හූචෙන් සහ දොන්ෂෙන් ඇල්කමිස්ට් දෙදෙනාම යෝචෙන්ට රාක්ෂය කියා තමයි කතා කරේ. හෝලි පිල් නගරේ පිල් බැටල් කම්පිටිෂන් එකට සහභාගී වෙලා එහිදී ඔබට දක්ෂතාවයන් පෙන්වන්න පුළුවන් වුණොත් එමගින් පුළුවන් ඔබට පිල් කතරින් තරඟයට සහභාගී වෙන්න නිර්දේශයක් ලබා ගන්න. හූචෙන් ඇල්කමිස්ට් යෝචෙන්ට කිව්වා. එතකොට පිල් බැටල් තරඟයට මං කොහොමද සහභාගී වෙන්නේ? යෝචෙන් ආයෙමත් ඇහුවා. ඔයාට තියෙන්නේ මගේ ශිෂ්‍යයෙක් විදියට රඟපාන විතරයි. එතකොට ඇතිවන ප්‍රශ්න අඩුයි. හැබැයි යෝචෙන්ට නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔහුට අවශ්‍ය කොහොම හරි පිල් ටවරයකට ඇතුළු වෙන්න විතරයි. හොඳයි, තව මාසයකින් මං ඔයාව පිල් නගරයට එක්කන් යන්නම්. ඕල් චූ දොන්ෂෙන්ට තව දවස් කිහිපයකින් යුවන් ට්‍රාන්ස්ෆෝමින් ටු ලයිෆ් පිල් එක රිෆයින් කරන්න පුළුවන් වේවි. ඉතින් මේ වැඩ ඉවරන ගමන් අපේ නිදහස්. හූචෙන් ඇල්කමිස්ට් යෝචෙන්ගේ උරේසට තට්ටුවක් දාන ගමන් කිව්වා. ඉන්න අනතුරුව තවත් මාසයකට පස්සේ දොන්ෂෙන් ඇල්කමිස්ට් සහ හූචෙන් ඇල්කමිස්ට් සමත් වුණා යුවන් ට්‍රාන්ස්ෆෝමින් ටු ලයිෆ් පිල් එක සාර්ථකව රිෆයින් කරන්න. ඉතින් මේ යුවන් ට්‍රාන්ස්ෆෝමින් ටු ලයිෆ් පිල් එක හැඩගද්දී මුළු රාක්ෂ නිම්නයම හෙල්ලෙන්නට වුණා. කෙසේ හෝ මේ දෙදෙනා රිෆයින් කරපු පිල් එක පිල් ලයිට්නින් කැඳවුවේ නැතත් යුවන් ටු ලයිෆ් ට්‍රාන්ස්ෆෝමින් පිල් එක ඉපදුන මොහොතේ මේ දෙදෙනාම ඉතාමත් සතුටින් කෑ ගැහුවා. මොකද ඇල්කමිස්ට් දොන්ෂෙන් තමන්ගේ ජීවිතයෙන් වසර 31ක් සහ ඇල්කමිස්ට් හූචෙන් තමන්ගේ ජීවිතයෙන් වසර 10ක් කැප කරා මේ පිල් එක හදන්න. අවසානයේ මට දැන් ආපහු යන්න පුළුවන්. දොන්ෂෙන් ඇල්කමිස්ට් කඳුළු සලමින් කිව්වා. පසුව මොවුන්ව හම්බෙන්න රාක්ෂ පෙළපතේ පූජනීය දියණිය ඉක්මනින්ම ආවා. හැබැයි තනියම නෙමෙයි ආවේ. ඇය සමග ඉතාමත් ලස්සන තරුණ මනුෂ්‍ය කාන්තාවන් 12 දෙනෙකුත් පැමිණ හිටියා. හැබැයි පූජනීය දියණිය අරගෙන ආපු කාන්තාවන් නම් සාමාන්‍ය අය වුණේ නෑ. මෙයාලා අතරින් දුර්වලම කෙනාගේ ශක්තියක් දාදෝෂී මට්ටමේ තිබුණා. ඕල් චූ, අපගේ අතීත ගිවිසුම අනුව මෙන්න ඔබට උපභාර්යාවන් 12ක්. පූජනීය දියණිය චූ ඇල්කමිස්ට් දිහාවට හැරිලා කිව්වා. විශිෂ්ටයි. ඒ වගේම මට අවශ්‍ය අනිත් අපි ඒවා වසර 30කට කලින්ම සූදානම් කරායයි පැවසූ පූජනීය දියණිය චූ දොන්ෂෙන් ඇල්කමිස්ට් ස්ටෝරේජ් රින් එකක් දුන්නා. සීනියර් හූ, ඔබ අපිත් එක්ක වසර 10කට කලින් එකතු වුණා. ඒ වගේම අපි ඔබගෙන් ලොකු ලාභයකුත් ලැබුවා. ඉතින් ඔබට දෙන්න පුළුවන් දුන දේවල් වලට අමතරව අපි සතුව තවත් ලස්සන කාන්තාවන් 3 දෙනෙක් ඉන්නවා. ඔවුන්ව ඔබට අවශ්‍යයිද? හූචෙන් ඇල්කමිස්ට් ස්ටෝරේජ් රින් එකක් දීපු පූජනීය දියණිය පසුව එහෙම ඇහුවා. ඉතින් මේ වෙලාවේ නම් හූචෙන් ඇල්කමිස්ට්ගේ මුහුණේ හැඟී පොඩ්ඩක් සංකීර්ණ වුණා. පසුව ඔහු මෙහෙම කිව්වා, කාන්තාවන් ගොඩක් කරදරකාරී. අනික මම ඕල් ඩීමන් චිව් වගේ ලොකු පවුලක් පටන් ගන්න හදිසියකින් නෙමෙයි ඉන්නේ. හැබැයි හූචෙන් එහෙම කිව්වත් යටිහිතෙන් නම් ඔහුට අනිවාර්යෙන්ම ලස්සන කාන්තාවන් ඕනේ වුණා. නමුත් මේ වෙලාවේ ඔහුට කාන්තාවන් බලා ගන්න විදිහක් නැහැ. ඒක නිසා අකමැත්තෙන් උනත් ඔහුට පූජනීය දියණියගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ පූජනීය දියණිය hina වෙලා කිව්වා, එහෙනම් අපේ එකඟතාවයට අනුව රාක්ෂ නිම්නයට යුවන් ටු ලයිෆ් පිල්ස් 12න් පිල්ස් 8ක් අයිති වෙනවා. ඉතුරු 4 ඔබලාට තියාගන්න පුළුවන්. මම මට හම්බෙන පිල් දෙකෙන් එක පිල් එකක් යෝචෙන්ට දෙන්න කැමතියි. හදිසියෙම හූචෙන් ඇල්කමිස්ට් එහෙම කිව්වා. හොඳයි, එහෙනම් ඔබ දෙදෙනාට කැමති වෙලාවක පිටත් වෙන්න පුළුවන්. පූජනීය දියණිය අවසානයේ මොවුන්ට සමුදුන්නා. ඉන්න අතරතුර යෝචෙන් සමග ටික වේලාවක් කතා කරපු ඇය එතනින් පිටත් වෙලා ගියා. ඒ වගේම පැයකට විතර පස්සේ යෝචෙන් සහ ෆෙන්ෂියන්ද ඇල්කමිස්ට් හූචෙන් සමග රාක්ෂ නිම්නයෙන් පිටත් වෙලා පිල් නගරේ බලා ගමන් කරා. ඉතින් අදට ගෙනාපු වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. අදට මං ගිහින් එන්න. ජය වේවා.